ආයිබෝවන් සිලෝන් කොයින් YouTube channel එක විසින් අද ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ රුපියල් 100 මුදල් නෝට්ටුව පිළිබඳවයි. 2023 අංක 16 දන්න ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා පාසිය ඇතුළත් විවාහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. 1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර ඇත. 2010 වර්ෂයේදී නිකුත් කරන ලද 11 වන මුදල් නෝට්ටු කාණ්ඩයේ තේමාව වනුයේ සංවර්ධනය සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන්නයි. ඉතින් අපි දැන් රුපියල් 100 මුදල් නෝට්ටුවේ මුහුණත පැත්ත පොඩ්ඩක් බලමු. මෙහි වර්ණය තැඹිලි පාට. ඒ වගේම පරිමාව මිලිමීටර් 138ක් දිග 67ක් පළල. මුහුණතේ තියෙනවා නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය. කලාකරුවෙකුගේ නිර්මාණය ලෙසින්, ඒ කියන්නේ චිත්‍රයක් ලෙසින් තියෙනවා. ඊට පසුපසින් විදුලි රැහැන් සමගින් දිස්වන ලස්ස පාන දිය ඇල්ල දැක්වෙනවා. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමළිච්චා නැමැති පක්ෂියා බලා ගන්න පුළුවන්. නෝට්ටුවේ වම් පසට වන්නට සරා කොළයා නැමැති සමනලයා දැක්වෙනවා. අපි දැන් බලමු නෝට්ටුවේ පිටුපස කොටස. නෝට්ටුව සිරස්ව අල්ලා බැලුව විට ඉන්දීය ශාස්ත්‍ර සම්ප්‍රදායට අයත් ಭಾರತ නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදාංග බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරේ නාගරාජ මුරගලක් සහ දකුණු පස දිගට දිත්ව ලියවැලක්ද දකින්නට පුළුවන්. ඉතින් මෙම වීඩියෝවෙන් ඔබේ දැනුමට යමක් එකතු වුණා කියලා හිතනවනම් සිලෝන් කොයින් ලැබ් අපගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මෙවැනි තවත් වටිනා වීඩියෝ එකකින් ඔබ හමු වන බලාපොරොත්තුෙන් අද මම ඔබෙන් සමු ගන්නවා. ඔබට ජය.